හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි no contact ඉන්න එයාගේ මේ වෙලාවේ සිටුේෂන් එක කොහොමද කියලා බලන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගන්න ඕනේ. වගේම ඔයාගෙන් විස්තර දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් පර්සනල් ටැරෝ රීඩින් එකකට මාව WhatsApp කරා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔන්න මම ෆයිල්ස් 3ක් අරන් ඇවිත් තියෙන්නේ. එයාව මතක් කරගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ එයාට කලින් තිබුණේ නැති විදිහේ ආදර හැඟීම් ඔයා ගැන මතුවෙමින් තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම කලින් වුණු, ඒ කියන්නේ ඔයාලා දෙන්න අතරත වෙච්ච ගැටලු, රණ්ඩු අමතක කරලා නැවතත් ආදරෙන් ඔයාලගේ සම්බන්ධය දිහා බලන්න එයා උත්සාහ කරනවා කියලාත් පෙන්නනවා. එයාට තියෙන ආදරය නිසාම ඔයා එක්ක no contact ඉන්න එක ගැන කනගාටුවක් වගේම එයාගේ හිතේ දුකක් තියෙනවා කියලාත් පෙන්නනවා. ආයෙත් අපි එකතු වුණොත් හොඳයි වගේ සිතුවිල්ලක් එයාගේ ඇතුළාන්තයෙන් තියෙනවා කියලාත් පෙන්නනවා. ඉතින් ඔයා ගැන විස්තර හොයලා බලනවා. sometimes social media වලින් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙසේජ් එකක් හරි එවන්න එයා හිතනවා කියලා පෙන්නනවා. හැබැයි මේ හැම පියවරක්ම එයා හොඳට කල්පනා කරලා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙහෙම no contact වෙවි, තරහ වෙවි, తాවකාලිකව ආදරය කර කර ඉන්නවට වඩා ඉදිරියේදී ස්ථාවර සම්බන්ධයක් ඔයා එක්ක ගොඩනගා ගන්න විදිය, අරන් යන විදිය ගැන එයා මේ වෙලාවේ හිතනවා කියලාත් පෙන්නනවා. එයාගේ මනස මේ වෙනකොට පොසිටිව් වයිබ් එකට හැරිලා තියෙන කියලා පෙන්නනවා. ඉතින් එයා ඔයාට ගොඩක් ආදරය කරනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්තුවාට කියන්න තියෙන්නේ එයාට ඔයාගෙන් බලාපොරොත්තු වුණ ආදරය නොලැබීම නිසා හෝ එහෙම නැත්නම් එයා එහෙම බොරුවට හිතාගෙන ඉන්න නිසා, ඒ කියන්නේ එයා එහෙම දෙයක් බොරුවට හිතින් මවාගෙන ඉන්න නිසා එයා ටිකක් පසුබැහැලා ඉන්නවා කියලා පෙන්නනවා. එයාට ඔයා එක්ක තරහක් නැහැ. හැබැයි සම්බන්ධය සහ ආදරේ එපා වෙලා කියලා තමයි පෙන්වන්නේ. ඔයාගෙන් බලාපොරොත්තු වුණ සතුට නොලැබීම නිසා එයා දැන් අලුත් මාවතක් හෝ මානසික නිදහස හොයමින් ඉන්නවා කියලාත් පෙන්නනවා. මේ වෙලාවේ එයා හැඟීම් වලට වඩා බුද්ධිය සහ තර්කයට මුල් තැන දීලා වැඩ කරනවා කියලා පෙන්නනවා. ඉතින් එයා එයාටම සීමාවන් දාගෙන ඉන්නවා කියලාත් පෙන්නනවා. එයාගේ සෙන්සිටිව් ගතිය සහ අනවශ්‍ය විදිහට දුක් වෙන ගතිය එයා පාලනය කරගෙන ඉන්නවා කියලාත් පෙන්නනවා. එයා සම්පූර්ණයෙන්ම ඔයාව අමතක කරලා, ඒ කියන්නේ ඔයාව අත්හැරලා එයාගේ පාඩුවේ එයාගේ වැඩ කරගෙන ඉන්න හදනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ආයෙම ඔයත් එක්ක රීකනෙක්ට් වෙන්න එයාගේ හිතේ අදහසක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. තුන්වෙනි ෆයිල් එක තෝරගත්තු වාට කියන්න තියෙන්නේ ඔයා නැති නිසා එයා ගොඩක් දුකින් වගේම පාළුවකින් ඉන්නවා කියලා පෙන්නනවා. ඉතින් ජීවිතේ එපා වෙලා කලකිරිලා සෑහෙන ස්ට්‍රෙස් එකකින් ඉන්නවා කියලාත් පෙන්නනවා. එයාට කවුරුවත් නැහැ කියන හැඟීම එයාට තදින්ම දැනෙනවා කියලාත් පෙන්නනවා. වගේම එයාට අවශ්‍යම මොහොතේ ඔයා එයා ළඟ නැති එකත් එයා තනි වෙලා ඉන්නවා කියන එක ගැනත් එයා ගොඩක් හිත ඇවුලින් ඉන්නවා කියලා පෙන්නනවා. ඉතින් එයා මේ දේවල් නිසා ලොකු පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඒ වගේම මේ වෙලාවේ එයා මූල්‍යමය වශයෙන් උත් රැකියාමය ප්‍රශ්න කිහිපයකටත් මුහුණ දෙනවා කියලාත් පෙන්නනවා. ඉතින් ඔයාලා no contact හිටියත් එයා තවමත් ඔයා ගැන ලොකු ආකර්ෂණයකින් ඉන්නවා වගේම ඔයාට ආදරය කරනවා. මේ වෙලාවේ ඔය දෙන්නගේ මෙමරීස් මතක් කර කර එයා ඉන්නවා කියලාත් පෙන්නනවා. ඒ වගේම ඔයා ගැන හිතනවා. ඔයාගේ ෆොටෝ, ඔයාලා දෙන්නගේ කපල් ෆොටෝ බලනවා කියලාත් පෙන්නනවා. ආයෙම ඔයා එක කතා කරන්න යාට ලොකු උමනාවක් තියෙනවා. ඉතින් අතීතයේ වෙච්ච, එහෙම නැත්නම් අතීතයේ ඔයාලා අතර තිබුණ සුන්දර ආදරය නැති වුණ එක ගැන තමයි යා ගොඩක්ම දුක් වෙන්නේ. තාමත් එයාට ඔයාව ඕනේ කියන තැන තමයි යා ඉන්නේ. ඔයා ගැන වෛරයක්වත් අමනාපයක්වත් එයාගේ හිතේ නැහැ. ඉතින් එයා ඉක්මනින්ම ඔයාට කතා කරන්න හදනවා. ඒ කියන්නේ එයා ඉක්මනින්ම ඔයාට කතා කරනවා කියලා පෙන්නනවා. ඉතින් තව තවලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක subscribe කරලා තියාගන්න. මේ රීඩින් එක like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයෙම අලුත් රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.